මුළු විශ්වයේ මෙවුන්කාර දෙවියන් වහන්සේ අදත් ඔබට මට ලස්සන දවසක් උදා කර දුන් මොහොතේ අපි බලමු ශුද්ධ බයිබලයේ රුත් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදය. ඈද මට නයෝමි යයි නොකියා මාරා යයි කියාපල්ලා. මක්නිසාද සර්ව පරාක්‍රමයාණන් වහන්සේ මා අතිතිත්තකමට පැමිණියූසේක. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය, ඊද සඳහන් පදය ශුද්ධ බයිබලයේ රුත් කතාව තුළ සඳහන් වී ඇත. මෙහි නයෝමි යන තැනැත්තිය ස්වාමිපුරුෂය ඇතුළු මුළු පවුල ඔවුන්ගේ උපන් ගම වූ බෙත්ලෙහෙමේ ඇතෑර මෝවබ් දේශයට ගමන් කරනු ලබනවා. එහිදී කාලත් සමග නයෝමිගේ ස්වාමිපුරුෂයාත් පුතුන් දෙදෙනාත් මරණයට පත් වෙනවා. නැවත ඔවුන් වසර ගණනකට පසු නයෝමි සහ ඇගේ එක් ලේලියක් වන රුත් කිසි දෙයක් නැතුව හිස් අතින් නැවත බෙත්ලෙහෙමට පැමිණෙනවා. මේ බෙත්ලෙහෙමේ වාසය කරන ස්ත්‍රියු මේ නයෝමි දැකලා උන් පුතුම වෙලා ඇත්තටම මේ පැමිණ සිටින්නේ නයෝමිදයි කියලා ඔවුන් අහන්න ගන්නවා. ඊට නයෝමි මට තවත් නයෝමි නොකියා මාරායයි එනම් මා අතිතිත්තකමට පැමිණුවායයි ප්‍රකාශ කර අද පටන් මාරා යන ලෙස නයෝමිට ආමන්ත්‍රණ කරමින් ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔත්මගේ සෙනෙහවන්තය, මේ රුත් පොතේම 4 වෙනි පරිච්ඡේදයේ 13 සිට 20 දක්වා ඔබ කියවොත් ඒ සඳහන් වෙනවා නයෝමිගේ තිත්තකම වෙනුවට දෙවියන් වහන්සේ පරිපූර්ණ සැලැස්මක් ප්‍රීතිමත් කාල පරිච්ඡේදයක් බවට ඇගේ ජීවිතේ පරිවර්තනය කරලා ඇයට දෙවියන් වහන්සේ සමාදානයේ සිතක් ඇතුව ජීවත් වීමේ වාග්ය ලබා දුන්නලු. මේට සවන් දෙන මගේ සෙනෙහවන්තය, ඔබත් මේ ගෙවන මොහොත වනටත් ජීවිතයේ එවැනි තිත්තභාවයක් තුළද ඔබ සිටින්නේ. සියල්ල අහිමි වෙලා හැම දෙයක්ම අවසානයි යන ස්ථාවරයද නැත්නම් ඔබගේ ජීවිතයේ ඇත දුර්ජන ක්‍රියාවක් නිසා ඔබගේ පවුලෙන් සමාජයෙන් ඔබව ඈත් කරලා ඔබව අත්හැරලා සිටින්නෙක්ද? මේ ඇහෙන වචනය ඔබටම විය හැකි. කිසිවක්ම නැතුව නයෝමි නැවත බෙත්ලෙහෙමට ආවා. හරියට දේව අභිමුඛයට ආවා හා සමානයි. ඔබටත් පුරුවන් නැවත තීරණයක් ගන්න. ඇයට සිදුවෙන නිന്ദා ලැජ්ජා වචන ගැන ඇය දුක් නොවේ. නැවත ඇය පැමිණ සිට ගන්නවා. ඔබටත් පුරුවන් නම් නැවත දේව අභිමුඛ තුලට සිට ගන්න. මනුෂ්‍යෝ ඔබ කොයි ආකාරයෙන් බැලුවත් දෙවියන් වහන්සේ ඔබව නැවත දරුවෙකු ලෙස පිළිගෙන තිත්තකමෙන් මිහිරට හරවන්න උන්වහන්සේ පොහොසත්ව බලවත්ව සිටිනවා. අපි යාඥා කරමු. ප්‍රේමණීය දෙවියනි, දවස ගැනත් වචන ගැන ස්තුතියි. ස්වාමිනේ, මෙට සවන් දෙන යම් ජීවිතයක් තමගේ ජීවිතයේ තිත්තකමින් ස්වාමිනේ ඒ පීඩා කාර්ය ලෙස ජීවිතේ වැටලා ඉන්න ජීවිතයක් නම් ස්වාමිනේ එදා නයෝමිගේ ජීවිතේ නැවත ඒ තිත්තකමින් ඒ මිහිරට හැරුවාසේ මෙට සවන් දෙන යම් ජීවිතයක් දැන් මේ මොහොතේ යටහත් වෙලා ඔහු ස්වාමිනේ මගේ ජීවිතේ නැවත ගොනගන්න කියලා ස්වාමිනේ ඔහු යටහත් වෙනවා. ඒ ජීවිතේ නැවත මිහිරට හරවලා ඒ ජීවිත ආශිර්වාද කරන බලවත් දෙවියන් වහන්සේට සාස්තුතියි. මෙන්න ස්වාමිනේ අදවසේ සීල වැඩකටතු බාර ඔබේ දරුවන්ගේ ඒ සියල්ලට ආශිර්වාද කරමි. මිහිර ස්වාමිනේ ඇති වූ ජීවිතයක් ලෙස අදවස ගත කරන්න ඔබගේ දරුවන්ට ආශිර්වාද කරමි. ලේවඩ බාරයි පුදුම දෙයක් ලැබුණා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුන් නාමයෙන්. ආමේන්.